සරුගා. මම ඇත්තටම කියන්නේ මම ගීත මම සාමාන්‍ය පියානෝ වාදකෙක්. ඉතින් මේගොල්ලොත් එක්ක මට ගීත ගාන කරන්න බෑ. ගීත කියලා. ඔය කරපුවා යොදලා නෑ. ඔව්. මම මතකේ නම් තියෙන ඒ කෝඩ්ස් එක හොඳට මතකයි ඒවා. අර සී තමයි අය පොඩ්ඩක් මතක නැහැ. හොඳයි අර මේ ඉස්සෙල්ලා මේ සේපාලිකා ටෙල්නාටි ගීතය ගැන මහා අයනේ වර්ණනා කළා අපේ චන්දනායියා කොරින්නයි අපි ඔක්කොම අපි ඔක්කොම බොහොම මේ ආසාවෙන් කියන කතා නෑ අර ඉස්සෙල්ලා මෙසේජ් එකක් දුන්නනේ අයියා වගේ. ඒක තමයි පොඩි ඔක්කොම කිව්වා එහෙම කරන්න එපා ඒක මම හිතුවා අයියා කියලා. කමන්නේ. ඒ ගීතයේ ආඩම්බරය අපිට ස්වර්ණවහනිය සතුවේ ඒ පදවචනය කරලා ඕනේ මම එදා කිව්වෙත් ඒකයි මම එදා මේ ඇස්ීමේ දෙන්නත් කිව්වේ ඒකයි ඒ ගීතය හරිම ලස්සනයි අපි දෙන්න කතා කරනත් එකයි බ්‍රේක් එකේදී දැන් අපි විවිධ ගීත හැමෝගෙම ලස්සනේ අහනවානේ දැන් මම සින්දු අහන කෙනෙක් මේ සින්දු කියලා යන්නේ ලස්සන හඬද තනුවද පදරචන ඔක්කොම එක්ක විෂුවල්ස් එකත් ලස්සනට බැලන්ස් කරලා ඒක පදවචනය කරලා තියෙන්නේ අධ්‍යක්ෂ වයසටහන ස්වර්ණවහනිය ආයතනයේ බුද්ධි කුරුසේකර මහත්තයා ඒකයි මේ කියන්නේ අපි වටෙන් ආවේ මම ඇත්තට මේක නම් දන්නේ නැහැ තීක්ෂණත් ඒක ලස්සනට ගායනා කරලා තියෙනවා. ඇත්තටම ලස්සනයි. කොහොමද ඒක කියන්න ගිහින් මේ කොයින් අයියත් උනා. කොයින් නක්කා අයියා බවට පත් වුණා. බාචි ඊළඟ ගීත ගායනා කරමුද? හොඳයි මේ අද ගීත තෝරාගද්දී අපි මම ජයන්තයට කිව්වා ජයන්තෝ මම හැමදාම එකම ගීත ටික ගායනා කරනවා. අද වෙන මොන හරි ගීත දෙක තුනක් අපි ගායනා කරමු කියලා. එකක් තෝරගත්තා මේ මුලින්ම ගායනා කරපු ගීතය. ලස්සන ගීතයක් එක නේද? අපි රස විඳින ගීතයක්. මම රස විඳින ගීත. අපි දැන් හින්දි ගීතයක් පොඩ්ඩක් තෝරගත්තා අපි. ඒක අපි මොනවා ප්‍රැක්ටිස් කරලා හරි. ඔය කියලා බලමු මොනවද කරමු. ඔය වොයිස් එක හරිනේ. तुझे देख देख सोना तुझे देख कर है जगना मैंने जिंदगानी संग तेरे बिछानी तुझमें कहीं तो मेरे मान हाय जिया धड़क धड़क जिया धड़क धड़क जिया धड़क धड़क जाए जिया धड़क धड़क जिया धड़क धड़क जिया धड़क धड़क जाए तुझे देख देख सोना तुझे देख कर है जगना मेरे ये जिंदगानी संग तेरे बिछानी तुझको कहे तो मेरे मान जिया धड़क धड़क जिया धड़क धड़क जिया धड़क धड़क जाए जिया धड़क धड़क जिया धड़क धड़क जिया धड़क धड़क जाए कब से है दिल में मेरे अरम कहीं दिलता है कब से है दिल में मेरे अरम कहीं अटक है इनको तो सुन ले आजा चाहत के रंग विराजा इनको तो सुन ले आजा चाहत भी रंग विराजा कहना तभी तो मेरे मान हाय जिया धड़क 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 जाए जिया धड़क धड़क जिया
धड़क धड़क जा धड़क जा වන් මෝ කියලා කියන්නේ අපෝ බෑ එපා හොඳයි වාචියම ගායනා කරන හිරිකඩු පිපෙනවා ඇත්තටම මේ සජීවී ලෙස හොඳට දැනෙනවා ඒ කියන්නේ ඒ හරිම අමුත්තක් දැනුණා මේ අන්න ඒ ගීතය සඳහා අත්තර ගායනයේ සැපයුවේ කොයි ගල්මෙද්දා සමග විදුෂා රාජපක්ෂ නෑ නෑ අනිත් පැත්ත සිං කරා. කොමේෂ් පැත්ත. ෂොට්ස් කැපුණ වදින්න නැති මම දැක්කා වැඩියෙන්ම මයිෂය මතකද මගෙන් දන්න දැන් මම අහන්නේ උත්තරේ ප්‍රශ්න මගේ දෙකම අහනවා මතක නැහැ ඔන්න මම කියනවා විශ්වවිද්‍යාලය යන කාලේ මහේෂය තම ආදරණීය ප්‍රේමවන්තියට උදව් කළා ඇය ගෘහ නිර්මාණ ශිල්පිය පිළිබඳව හසල දැනුමක් තියෙන තැනැත්තියක්. ඒ විශ්වවිද්‍යාලය යන කාලේ ඇය මේ ඒ පාඨමාලාව හදාන අතරතුරේදී ඩමියක් හදන්න ඕනේ. මේ ගියක් හරි මොකක් හරි එකක් හදන්න ඕනේ. ඇය 12ට විතර මහේෂය ගිහිල්ලා උදව් කරනවලු. හොඳටම උදව් කරලා හරි මහන්සි. ඊට පස්සේ නැගලු බස් එකේ යන්න. ඊට පස්සේ බස් එකේ නැගලා යන්න කොහොම හරි පිළියම් දෙන්න නැගකට පස්සේ යන්න ඕනේ පාමංකලින් බහින්න ඕනේ. කොටුව බස් එකේ ගිහිල්ලා තියෙන්නේ. කෙලින්ම ගිහිල්ලා තියෙන්නේ පාමංගලින් බහින්න නැතුව කොටුවට එන්නේ හරියට කොටුවේ. ඔව්. දැන් මතකද? කියන්නකෝ දෙන්නේ. ඒක තමයි කියන්නකෝ එනවා. මම දැන් දවස් දෙකක් විතර අපි ඒක නිදි මරලා ඒ හැදුවා මොඩල් එක හදාගෙන හදලා වැඩේ කරනවා. ඉවර කළා ඉතින් මම පිළිලම්බේ වගේ නැගලා බලනකොට ආයෙත් මම බහින්න ඕනේ පාමංකලින්. ගිහිල්ලා ගෙලින්ම මම හිතා රෑ ටික ගොඩක් රෑ වෙලා පිටකොටි. එදා පාර දැන් කමන්නේ සල්ලි තමස පොස සල්ලි දිනවනේ. ආයෙත් දැක පිටකොටි. නැගලා ගියා. එහලවල පිළියම් දරායි. ආයෙත් නැග්ගා. නැගලා කොන්දස මාතරක අනේ මේ මම පාමංගනේ මිනිහට තමතු වුණා. ආයෙත් බලන්න මම එදුම ලගාව. ඒක අපිට කියන්නේ. හරි අර ඔක්කොම අතරේ මේක තන්දරේ හරි. ඔය සුදේ මලක් කරා. ඒ අබතකේ මතක ටික ටික මොකද කියන්නේ ටික ටික වයසට යනවා කියන්නේ. මේ රොමේෂ් අර මේ වැවරවුමේ 100 කෙනෙක් බලාගෙන ඉන්නවලු ඔයා එනකන්. ඇයි ඒ? අර ණයක් ගන්න. ඇයි මේ සියලා බලන් ඉන්නේ ඉතින් අපි මං ණයට සාමාන්‍යයෙන් වැඩ කරගෙන නැහැ නේ. ඉස්සර දවස් කීයක් කොල කැඳ බීලා තියෙනවද සල්ලි දෙන්නේ නැතුව? එහෙම ඉතින් ඉස්කෝලේ යන කාලේ ඒව කමන්නද? ඉතින් ඒක ඉතින් පිනක් කියලානේ දැන් අපි මේ ඒකට කොල කරන්නේ මේ දේවල් ඒ වගේ ඒ කාලේ අපිට කොල කැඳ දුන්න එක 100ට පිනක්. 100 දුක් මහන්සියෙන් කොල හොයාගෙන ඇවිල්ලා කඳු නැගලා ඇවිල්ලා කොටලා මේකලා මං අහන්නේ ඇයි එහෙම අහන්නේ කොල කැඳ බීමයි මෙතන. ඉතින් නෑ අද මේ වගේ මේ වගේ ඉඳිද්දි මේ තරම් නේද ශක්ති සම්පන්නව මෙහෙම හිටියේ කොහොමද කියලා අපි හොයලා බලනවා. කොල කැඳ බීපු ඉන්නේ. බලද්දි රොමේෂ් සල්ලි දෙන්න නැතුව කොල කැඳ බීලා කියලා තාම ශක්තියවත් ඉන්නේ මේ සල්ලි දෙන්න නැතුව කොලද. සල්ලි දීලා බීව නම් හම් වෙන්නේ නෑනේ. නෑ නෑ කෙට්ටු වෙලා තව. උදේ ඊළඟ ගීත ගාන කරමුද? හරි කියමු. හරි කියමු. මස්සිනා රංගපාතක නෑ නේද? උදේ අදත් නිකන් නිශ්ශබ්දයි. උදේ තමයි මේ බොම ලස්සන කතාවක් තියෙනවා මේ කතාව ගීතයෙන් පස්සේ අපි අහමු.
විඳින්න ඉඩ දෙනමු අපි 22 වෙනිදාට මේ ආදර ඔක්කොමනේ. ඔව් සවස් 7ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී මේ සියලු අය එකට එකතු වෙලා ලස්සන ප්‍රසංගයක් පැවැත්වෙන වෙති අපි නැවත වාරයක් ඔබට මතක් කරනවා. ඔබටත් පුළුවන් ටිකට් පත් මිලදී ගන්න. දිවිෂ කොහෙද අපි කියන්නේ කොහෙන්ද මිලදී ගන්න? ස්වර්ණමහල් ශාඛාවලින් මිලදී ගන්න පුළුවන්. ගොඩපිටිය, නුගේගොඩ ඇතුළු ඒත් එක්කම ජනසරණ කාර්යාල වලින් මිලදී ගන්න පුළුවන්. මහරගම ස්වර්ණමහල් ශාඛාවිනුත් මිලදී ගන්න පුළුවන්. මේ වෙන විටත් ඔබ ටිකට් අරගෙන නැත්නම් 22 වෙනිදා තමයි තියෙන්නේ හවස. මොකද කියන්නේ ෂෝ එක? හරි. අපි ආරාධනා කරමු නේද හැමෝටම. එන්න කියලා. රොෂාන්ගේ ෆෑන්ස්ලට. ඔව්. හරි පරින් ඔව් මම හිතන්නේ කාලයකට පස්සේ මේ ආටිස්ට් සෙට් එක මම හිතන්නේ එකතු වෙන තැනක් කියලාත් මට හිතෙනවා. ලොකු වෙනසක් එදාට. ඉතින් සියලු දෙනාටම ආදරෙන් ආරාධනා කරනවා එන්න නොපමාව ටිකට්ස් ගන්න. විශේෂයෙන් මම මතක් කරනවා පරමාර්ථය ආරමුණ මේ ප්‍රසංගය පැවැත්වීම සඳහා සුවනෙත අශිරෝහල සඳහා මූල්‍ය ආධාර සඳහා තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයාගේ මේ නතර වින්‍යාසය විවිධ අයුරින් අපිට දැක බලා ගැනීමට හැකියාව තිබෙන ඔබගේ දක්ෂතාවයෙන් අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. සජීවී ලෙස මේ ප්‍රසංගය සඳහා කතා කරමු බලන් ඉන්න අයට. මම හිතන්නේ ලස්සන නැටුම් විතරක් නෙවෙයි ලස්සනම ගීත ටිකක්. ඒ කියන්නේ මම හිතන්නේ තාරුණ්‍ය මේ දවස්වල ජනප්‍රිය රැල්ලේ තියෙන ඉතාම ජනප්‍රිය ගීත ටිකක් තෝරලා තියෙනවා. ගීත ටික දැක්කම මම නිකන් තරුණ වෙනවා වගේ දැනුණා. මට නටන්න මම කියන්නේ මට නටන්න ගීත නැහැ ඇත්තටම. ඒ කියන්නේ මට ගැලපෙන ගීත නැහැ ඔක්කොම තරුණ ගීත තියෙන. ඉතින් ඒ නිසා මෙතන තාරුණ්‍ය හොඳ ගායකයන්. තරුණ හොඳ ගායකයන්. දැන් ස්පනා අපිට දැක්කම මට සදා ගන්න දුන්නා අර ගීතේ ගායනා කරද්දී. ඒ වගේ තරුණ ලස්සන ගායකයන්ගේ ලස්සන ගීත ලස්සන නැටුම් මගේ ගෑල් ළමයි ටික 20ක් 30ක් නටන එන්න බලන්න ලස්සන නැටුම් මේ හොඳ කටයුත්තක් හැමෝම වෙලා බලන්න ලස්සන වැඩක් කරන අනිද්දාට අපේ නුවණ අධ්‍යක්ෂතුමා නැවත වාරයක් කියනවා සහභාගී වෙන ශිල්පීන් පිළිබඳව බාතිය සන්තු සුරේන්ද්‍ර පෙරේරා නටාෂා රත්නායක බාෂි සුසාන් කොරින් අල්මේදා ඉරාජ් වීරරත්න රොමේෂ් සුගතපාල තීක්ෂණ අනුරාධ අනුෂා දමයන්ති මේනකා පීරිස් මේ අය සමග උදය බාචි මේ සියලුම අයත් එක්ක මේ ප්‍රසංගය ලස්සන වෙවි. රමේෂ් මේ සියලුම දෙනාට සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් මහේෂ් පිළිබඳව කතා බහ කරන අපි අමුතුවෙන් කිය යුතු නෑයි මේ ශිල්පීන්ට කොහොමද මොන ආකාරයට අලුත් ආකාරයට සංගීතය සපයන්නේ කොහොමද මේ කර්තව්‍ය ඒකත් තියෙන්නේ මේ ගායන ගායකයෝ එක්කලා අපිට වැඩ කරන්න හරි පහසුයි. මොකද දක්ෂතාවය හරි වැඩි. ඉතින් ගොඩක් කරාට අපි ගොඩක් කරාට හරි නිදහසේ මේ සංගීත සපයන්නේ සින්දුවට කොටු වෙන්නේ නැහැ. අපි ගත්තොත් අපි කරන ඕන දෙයකට ඒගොල්ලෝ අපිත් එක්ක සහභාගී වෙනවා. මේ කොටින් උනත් අපිට එල්ල කියන්නේ අර රෙකෝඩ් එක ගහන්න එපා. අපි ලයිව් නෑ මේකට මහේෂ් ලයිව් පර්ෆෝමන්ස් එකක් කියන්නේ නැහැ ඒකටයි. නැත්නම් රෙකෝඩ් එකක් අහගෙන ගෙදරට වෙලා ඉන්න එක හොඳයි ඊට වඩා. අපේ බෑන්ඩ් එකේ දක්ෂතාවය ඇත්තටම අපි ගොඩක් කට්ටිය අපි ගත්තොත් රුවන් වීරසේකර රකිත වික්‍රමරත්න ප්‍රකාශන් එතකොට ලෙලුන් රත්නායක බුද්ධික එතකොට නිශාන්ත ඔය කට්ටිය සේරමල්ලා බොහොම දක්ෂ කුසලතාවයන් තියෙන සංගීතඥයෝ. ඉතින් ඒගොල්ලන්ට මේ සින්දර යමක් දෙන්න පුළුවන් අපිට නිදහස දෙනවනම් ඒ නිදහස මේ ගායකයන් අපිට හම්බ වෙන එක තමයි හරිම කැමති මේ දැන් රොමේෂ් උනත් කියන්නේ මහේෂ්යි කැමති දෙයක් කරන්න අපි එතන වෙලා මොන හරි ලස්සන දෙයක් කරමු කියලා ඒකේ එතන ඊට වැඩි දෙයක් අපේ නායකතුමා රොෂාන් කියන්නේ මම හිතන්නේ මේ ඉන්න සේරවල හරි ආසයි මේ ගායන අහන්න මෙතන ඉඳගෙන මොකද සාමාන්‍යයෙන් මම වාදනය කරන නිසා මට හෙන් අඩුයි අද මට මේ හරි සන්තෝෂයි ඉතින් මම මේ කට්ටිය මම සින්දු අහනවා ඒගොල්ලන්ගේ ඒ නිදහසේ විදිහටම තියනවාද උදේ අනිවාර්යෙන් මොකද දැන් ওই නිදහස මේ කියන්න හොඳම සර හැකියාවත් එක්ක ඕක එන්නේ හැකියාව නැති එක්කෙනාට උතන ඇවිල්ලා මේ එහෙම නිදහසේ වැඩ කරන්න බෑ හැම වෙලේම කොටු වෙලා ඉන්නේ. ඉතින් දැන් අර කිව්වා වගේ මහේෂ් අයියා ප්‍රමුඛ අපේ මේ බෑන්ඩ් එක ඇවිල්ලා මේ ඒක අහන්න දෙයක් නැහැ. මම ආයේ ඕක අමුතුවෙන් මේ කියන්න ගියොත් අර ඒක අතිශෝක්තියක් වගේ වෙන නිසා මොකද හැමෝම දන්නවා මහේෂ්ත් එක කියන අර ලයිව් ෆීල් එක කොස්ටික් ෆීල් එක අපි මික්ස් කරාම සින්දුවට හරිම ලස්සනයි. අන්තිම ලයිව් එනර්ජි එක
තියෙන්නේ ඒ වගේ දෙයක. අරනේ අපි කිව්වා වගේ රෙකෝඩ් එක අහනකොට ඉතින් ඒක හැමෝම අහලා තියෙන දේ සාලිතර අහන එක. නමුත් අර ටිකට් එකක් අරගෙන ඇවිල්ලා ඒ බලාපොරොත්තු රසවින්දන උපරිම ගන්න පුළුවන් මේ වගේ දෙයකින්. ඒක අනිවාර්යයෙන්ම කියන්න විශේෂයෙන්ම තංගනේ රෙකෝඩ් එකක් දාලා ඒක වෙනවා. විශේෂ පොඩි දෙයක් කියන්න තියෙනවා. අද පුදුම විදිහට තමයි අපි දෙන්න එකට හම්බුනේ. මගේ ජීවිතේ පළවෙනිම කෙටි මුද්‍රා නාට්‍යයට සංගීතේ හරි ගැසලා දුන්නේ මහේෂ් මිට අවුරුදු ගණනාවකට කලින්. ඒකත් අතරම විශේෂයක්. ඒක චන්ද්‍රගේ දක්ෂතාවය විශේෂ මුද්‍රා නාට්‍යයක් කරා අපි බොහොම ඉස්සර. මට හරි සන්තෝෂයි මහේෂ් තමයි මට ඒක කරලා දුන්නේ. අපිට සන්තෝෂයි ඒ හමුවීම හදින්නත් අරුවලින් සිදු වීම. පාචි මේ සංගීතය ප්‍රසංගය ගැන බලන් ඉන්න කට්ටියට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් මටත් මේකට ආරාධනා කරනකොට මේක ඇත්තටම හොඳ කටයුත්තක්. පුණ්‍ය කටයුත්තක්. ඉතින් ඒ නිසා මම එකපයින්ම කැමති වුණා. මොකද ඒ වගේ අපි කලාකාරයෝ හැටියට අපිට තව අපි මුදල් හම්බ කරනවා, අපි ගීත ගායනා කරනවා. හැබැයි අපිට තව කළ යුතු දේවල් තියෙනවා. ඉතින් ඒ අතරතුර මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ස්වර්ණවාහිනී ආයතනයට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා හොඳ ප්‍රසංගයක් දී කියලා. මොකද මේ දැන් මේ කම්බිනේෂන් එක ඇත්තටම අපිට කලාතුරකින් සිද්ධ වෙන දෙයක් මේක. මට හිතෙනවා මේ අපි මේ වගේ ප්‍රසංගයක ඇත්තටම මේ රොෂාන් හම්බෙන්නෙත් නෑ, කලාතුරකින් හම්බෙන්නේ. ඉතින් මේ ඊළඟ අපිට ඇත්තටම හොඳ වැඩක් සිද්ධ වෙයි කියලා හිතනවා. එදාට හරි ලස්සන මියුසික්, ඩාන්සින් හරි සුන්දර දෙයක් වෙයි කියලා හිතනවා එදාට. ආයත සවුන්ඩ්ස් කරන්නේ මලින්ද ප්‍රථම වතාවට මම නෙළුම් පොකුණේ සහභාගී වෙන්නේ. ඒකත් විශේෂත්වයක්. රමේෂ් එහෙනම් අපි එන්නේ කියමු අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට. ඔව් ඇත්තටම මේ කටයුත්ත හොඳ කටයුත්තක්. අපිත් හොඳ දායකත්වයක් තියෙනවා නම් අපේ මම ආරාධනා කරනවා අපේ රසික ජනතාවට ඇවිල්ලා ටිකට් එකක් අරගෙන මේ හොඳ වැඩේට උදව් කරන්න කියලා. ඉතින් ඇත්තටම මම ගොඩක් ආසාවෙන් සහභාගී වුණේ. මොකද මේක හොඳ වැඩක් නිසා. මම තව දෙයක් මෙතන කියලා යනවා. මම ඒකත් කොරින්නක්ක වගේ සද්ද නොකර කරනවා. මම මේ ළඟදී දැක්කා ලයිව් එට් එකේ ලස්සන නිවුස් එකක්. මට ඒක දැකලා ගොඩාක් දුක හිතුණා. මම යන්න කලින් මම ඒකේ ඇඩ්‍රස් එක හොයාගෙන මම යනවා. ගිහිල්ලා මම ඒ පුණ්‍ය කටයුත්ත මගේ හිතින් කරනවා. මගේ බෑන්ඩ් එක වෙනුවෙන් මගේ බෑන්ඩ් එකේ අය මගේ බිරිඳ අපි ඔක්කොම එකතු වෙලා ඒ කටයුත්ත ළඟදීම කරනවා. ඉතින් ඒක මම හිතන්නේ මට ගොඩාක් සංවේදී වුණා. මට ගොඩාක් දුක හිතුණා. ඇත්තටම මම හිතනවා කලාකාරයෝ වශයෙන් අපි හම්බ කරන අපි මුදල් පිස්සුවක් අපිට තියෙන්නේ. සල්ලි නැත්තම් අපිට නිින්ද යන්නෙත් නෑ වගේ කලාකාරයෝ ඉන්නවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑ. සංගීතය කියන දේ අපිට නිකන් ලැබුණා නම් අපි ඒ දේ හොඳ දේවල් වලින් අපි අපේ හදවතින් අපිට දායාද කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම නිහතමානීකම කියන්නේ. හදවතින්ම කරන කටයුත්තක් මේ සිස්ලිං ස්ටාර්ස් ප්‍රසංගයත් 22 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන්නේ. දිස්ත්‍රික් 306 C2 සිංහ සමාජය මගින් සංවිධානය කරන්නේ. ඒ නිසා අපි හැමෝම ගිහිල්ලා හොඳින් මේ විනෝදය අරගෙන ඒ හරහා මේ පුණ්‍යවන්ත කටයුත්තට දායක වෙන්න. අන්තිම වශයෙන් කොරින්ගෙන් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒක ඇහුවේ නැත්නම් ලොකු පාඩුවක් වෙයි කියලා හිතනවා. බෑන්ඩ් එක නේද? බෑන්ඩ් එක. මම හිතුවා මේ මොකක් හරි මහේෂ්ගෙන්. ඔව් ජයන්ත බෑන්ඩ් එක හොඳට කරගෙන යනවා. 2010 පටන් ගත්ත බෑන්ඩ් එක අල්ලිත් එක්ක. බෑන්ඩ් එකේ නම වෙනස් කරා මේ මෑත කාලේදී. ඒකට හේතු කීපයක් තිබ්බා. මගේ බේස් ගිටාර් වාදනය කරපු ආසිරි ගුණවර්ධන නැති වුණා ජූනි මාසේ. ඉතින් ඒක තමයි විශේෂම හේතුව. පොඩි චේන්ජස් වගේක් තිබුණා. දැන් කොරින් and the beat box තමයි තිබුණේ නම. දැන් නිකම්ම බර්න් කියන්නේ වචන හතර BURN. ඒකට ඉස්සර වෙස්ටර්න් ෆීල්ඩ් එකේ බෑන්ඩ් එකක් තිබ්බා. මල්ලි ඒ බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් වෙලා හිටියේ. ඉතින් එයාටත් ආස හිතුනේ නම යූස් කරන්න. ඉතින් දැන් මගේ අලුත් බෑන්ඩ් එකේ නම බර්න්. නමුත් බෑන්ඩ් එක හොඳින් කරගෙන යනවා. බොහොම ස්තුතියි ඇහුවට. බර්න් නොවි. බර්න් නොවි. එහෙනම් සමගන්න මොහොතේ ඔව් එහෙම කැමති කරනවානේ. නෑ ඇත්තටම කොල්ල කඳ ටිකක් එහෙම මම යනවා. චන්ද්‍රායගේ අලුත් වැඩක් ඉදිරියේදී සංවිධානය වෙන බව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් දැනගන්න ලැබුණා. ලොකු උපහාර උත්සවයක්. ඒ චන්ද්‍රායද උපහාරය? ඔව් චන්ද්‍රාය දන්නවද දන්නෙත් නෑ මම මේක කිව්වා. මේ අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරනවා. මම හිතන්නේ දන්නවා ඇති. ඔව් මෙහිමයි ලබන මාසේ දවස් 3ක් චාරාද්‍ය සල්ම සහ කන්‍යා කියන කොන්සර්ට්ස් 3ක් මියුසික් කොලෙජ් එකේ පැවැත්වෙනවා. ඊට සමගාමීව කුසපබා චිත්‍රපටියත් තිරගත වෙනවා. චිත්‍ර ප්‍රදර්ශනයක් වෙනවා. මෙතන ඉන්දියාවේ ඉඳලා ආටිස්ලා එනවා. ක්ලාසිකල් සිංගර්ස්ලා, මියුසිෂියන්ස්ලා, ඩාන්සර්ස්ලා 7 දෙනෙක් අපි ගෙන්නනවා ලංකාවට. මේ හැමෝමත් එක එකතු වෙලා නටනවා, ගයනවා. දවස් 4ක ෆෙස්ටිවල් එකක් කරනවා අපි අත්තරම. ඒ ආරංචියත් එක්ක ජයන්ත රත්නායකයන් සමගින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. 7 දෙන්නත් අර තුලින්.
හැමෝම ලබන සතිය තමයි යහපත් සතියක් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අන්තිම ගීතේ ගායනා කරන්නේ පොළ කැම ටිකක් මතකය අවදි කරගන්න. හොඳයි. ගායනා කරන්න. මටත් පොඩ්ඩක් දෙන්න. පොඩක් දෙන්න. හම්මයි. से टुटुआ उबे प्रेमालिंगने गीतरावे तनुना सुदुरुदे रसचरे मादे वेलेना उबमगे सीने निमुना मीरावी मागे Monakuru pai mage sinasuri Pinchilari udine Sita pempurana mansorana Majine animise Pengunanile udama Made Mage